මම සෙල්ලම් බඩුවක් කියලා හිතාගෙන ඉන්නේ. එහෙනම් මතක තියාගන්න මම සෙල්ලම් බඩුවක් නෙමෙයි. මමත් ඔයා වගේම මිනිස්සේ කෙල්ලෙක්. මේ එන්නකෝ මම ඔයාලා ගණන් ගැන හොඳට දන්නවා. බැල්ලි. තෝගේ රත්තරන් දෝක. ඔය ඇංගවල් මිරිකන තැන් වල නවතින්න බැරිද? වැඩිපුර ගානකුත් හොයාගන්න බැරිය. අම්මා ඒ අක්කද අපේ ඇනෙක්ස් එකේ ඉන්නේ. හැබැයිනේ. හැඩයි. හැබැයි ගඳයි. ඒ වගේම විසයි. ඒකයි මේ යවන්නම හදන්නේ. ඉතින් මම මොකක් කරාටද? අක්කේ. අක්කේ. ඔයා මගේ පස්සෙන් එනවා කවුරු හරි දැකලා අම්මට ගිහින් කිව්වොත් මට නේ ඉන්න දවස් ටිකෙත් නිදහසේ ඉන්න නැති වෙනවා. අපේ අම්මට ස්පා එක ගැන තේරුම් කරලා දෙන්න හැදුවා. ඒත් වෙදිදී තේරුම් ගන්න නැහැනේ. අනිත් එක අපේ අක්කට ස්කූල් කාලේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් සෙට් වෙලා. ඌ තමයි අපේ ගෙදරම හාලා තියෙන්නේ. ඌ දැකලා දිනවා අක්කා ස්පා එකේ ඉඳලා එනවා. වෙච්ච දේවල් ගැන දැන් කතා කරලා වැඩක් නැහැ නේ. අඩු පුළුවන් නම් මට නවතින තැනක් හොයලා දෙන්න. මෙන්න මූව ස්මයිල් එකට આવුත් ආපහු ෆොටෝ එකක් ගහගන්න. හරි. මට මූව කොහොමද දිරවන්න. අන්න එතනින් පස්සේ අක්කට අපේ ඇනෙක්ස් එකේ දිගටම උනත් ඉන්න පුළුවන්. බල්ලෙක් මාව හපන්න පැන්නට මං ඌට පණින්නේ නැහැ. හේතුව මම මිනිස්සෙක් නිසා. එතකොට බල්ලෙක් මාව හැපුවොත් මං ඌව හපන්න යන්නෙත් නැහැ. අයි දන්නවද? අක්කා මිනිස්සෙක් නිසා. නෑ. මට උල් දත් නැති නිසා. හරි. අක්කට මම පුළුවන් විදිහට උදව් කරන්නම්කෝ. බැරි වුණොත් මං අක්කට තැනක් හොයලා දෙන්නම්. ඔයත් මට උදව් කරන්න හදන්නේ අවස්ථාවක් ලැබෙනකම්. මෙච්චර කල් මට අනුකම්පා කරපු, උදව් කරපු, ආදරය කරපු හැම මිනිස්සෙක්ම මේ දේවල් කරේ මාව පාවිච්චි කරන අවස්ථාවක්. අයියෝ අක්කේ. ඔයා හොඳටම දන්නවනේ මට කුචු කියලා. මගේ අතින් නම් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ අක්කේ. අනිත් එක අක්කේ ඔයා මට වැඩි අවුරුදු 4ක් වැඩිමයි. මම අවුරුදු 4ක් බාලයි. අනිත් එක ඔයා මගේ අක්කත් නෙමෙයි. ඒ වුණාට අක්කේ මට අක්කත් එක්ක තියෙන අමුතුම හැඟීමක්. ඒකයි මම අක්කට උදව් කරන්නේ. අපේ යාළුකම ඔය ඇති වෙන්න දෙන්න. ඒකට අක්කා දැම්ම නමක් දාන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ.
Hi baby. මං දැනගෙන හිටියා ඔයා මට කතා කරයි කියලා. මට එපා වෙනකල් මං කැමති දේවල් වලට මගෙන් ඈත් වෙන්න බෑනේ. අම්මලා කතා කරේ නැද්ද තාම? ඈ? මට අමතකුණා. අර ලව් කරන මල්ලි දැකලා නැති වෙති නේ තාම මං හිතන්නේ. හැබැයි ඇන්ටිලා නම් දැන් බලන ගමන් ඇත්තේ. අයියෝ මට මෙහෙම කරන්නේ. ඇයි මං වගේ ජීවත් වෙනට ඔයාලා කැමති නැත්තේ? ඇයි මගේ ආත්ම කරුත්තේ මරලා දාන්න හදන්නේ? අනේ ප්ලීස් ගිගු මේක කරන්න එපා. අනේ ඔච්චර අඬාවට නැතියක් නෑනේ බේබි. මේ සේරම සෙටල් කරන්න මට පුළුවන්. මං අද තනියම මාලා මේ ස්කීම් එකේ. එතන ඔයාට දිගටම නවතින්නත් පුළුවන්. කොහොමද ජොබ් එකත් ලෑස්ති. මොකද කියන්නේ? මම මැරුණත් මං එතනට වැටෙන්නේ නෑ බල්ලා. කාගේවත් වැඩ නිසා මැරෙන්න හයිය කරගන්න හිත ඔයා ජීවත් වෙන්න හයිය කරගත්තා නම් ඔයාට මොනවද කරන්න බැරි? අක්කේ ඇරලා තියන්නේ බේබි. එන්න ඇතුළට. මම මේ දවස් වෙනකම් කොච්චර මහන්සි වුණාද අප්පා. ඔය දොර වහලා මෙතනට ඉඳ ගන්නකො. මන් දොර වහන්න. මල්ලියලියනේ. සචිත්‍ර ඔයත් මෙහාට එන්න. දොර වහන්නලුනේ.